සුබ දවසක් ඔයාලා හැමෝටම. අද අපි කතා කරන්න හදන්නේ ඔබට හමුවන සහකරු ඔබේ කර්මය සම්බන්ධ කෙනෙක්ද කියලයි. ඔබ කවදහරි කෙනෙක්ව හමුවෙලා තියෙනවද? පළමු මොහොතෙම හදවත කියනවා මෙයා මට හරි හිතට සමීපයි කියලා. නමුත් ඒ සමගම අමුතු වේදනාවක් අර්බුදයක් අභියෝග රැසක් පටන් ගන්නවද? එහෙනම් අද වීඩියෝව ඔබටයි. අද අපි කතා කරන්නේ ඔබ හමුවන සහකරු ඔබේ කර්මය සම්බන්ධයිද කියලා. කර්ම සම්බන්ධය කියන්නේ මොකක්ද? කර්ම සම්බන්ධය කියන්නේ පසුගිය ජීවිතයක හෝ අතීත කාලයක නොවිසඳුණු ශක්තිමත් බැඳීමක් බව විශ්වාස කරනවා. එය සහජ ආකර්ෂණයක් ලෙස ආරම්භ විය හැකියි. නමුත් එය සරල ආදරයක් නොවේ. එය පාඩමක්. එය උසස්වීමක්. එය ශක්තිමත් ගැටලුවක් විසඳීමක්. අමුතු ආකර්ෂණයක් දැනෙනවා. ඔබ දෙදෙනා පළමු දවසේම හමු වූ පසු අපූරු සමීපතාවයක් දැනෙනවා. ඔබ සිතනවා මම මෙයාව කලින් දැනගෙන හිටියා වගේ. මෙය බොහෝ විට කර්මය සම්බන්ධ පළමු ලකුණ. දෙවෙනි ලකුණ අධික වේදනාව සහ අභියෝග. කර්ම සම්බන්ධයක් සෑම විටම සුව පහසු නොවේ. වෙන්වීම, නැවත එකතුවීම, අධික ආවේග මෙවැනි රටාවකින් යුක්ත වෙනවා. ඔබ හිතනවා මෙයාව අතහැර දමන්න බැහැ. නමුත් ඉන්නත් අමාරුයි. මෙයත් කර්මයේ ලකුණක්. තුන්වෙනි ලකුණ ජීවිතය හදිසි ලෙස වෙනස් වීම. ඔබ ඔහු හෝ ඇය හමු වූ පසු ඔබේ ජීවිතයේ සිතුවිලි, මිතුරන්, ජීවන මාර්ගය හැමදේම වෙනස් වෙනවා. කර්ම සම්බන්ධයක් ඔබව පරණ ඔබ සිට නව ඔබ වෙත තල්ලු කරනවා. හතරවෙනි ලකුණ ගැඹුරු පාඩමක් ලබා දෙන සම්බන්ධතාවයක්. මෙම සම්බන්ධය තුළ ඔබ ඉගෙන ගන්නේ සීමා තැබීම, ස්වයං ආදරය, විශ්වාසය සහ අතහැර දැමීම. කර්මය සම්බන්ධය ඔබව බිඳ දමන්න නොව ඔබව උසස් කිරීමට උත්සාහ කරනවා. කර්ම සම්බන්ධය සහ ආත්ම සහකරු අතර වෙනස. කර්ම සම්බන්ධය උණුසුම්, අභියෝග සහිත වේදනාවෙන් පිරුණු එකක්. ආත්ම සහකරු සංසුන්, ස්ථාවර, සුරක්ෂිත කර්ම සම්බන්ධයක්. කර්ම සම්බන්ධය ඔබට පාඩමක් ඉගැන්වීමට එනවා. ආත්ම සහකරු ඔබ සමග ජීවිතය ගමන් කිරීමට එනවා. ඔබ ඉන්නේ කර්ම සම්බන්ධයකද? ඔබ ඔබින්ම මේ ප්‍රශ්නය අසන්න. මම මේ සම්බන්ධයෙන් මොන පාඩමක් ඉගෙන ගන්නවාද? මම මටම ආදරය කරනවාද? මෙය මාගේ ජීවිතය උසස් තත්ත්වයකට රැගෙන යනවද? ඔබේ හදවත සත්‍ය පිළිතුර දන්නවා. කර්ම සම්බන්ධයෙන් නිදහස් වීම. කර්ම සම්බන්ධය
සදාකාලික වෙන්නේ නැහැ. පාඩම ඉගෙනගත් පසු එය අවසන් විය හැකියි. ඔබ එම සම්බන්ධයට සමාව දෙන්න. අතහැර දමන්න. ස්වයං ආදරය වැඩි කරන්න. එවිට විශ්වය ඔබට ශාන්තිමත් සත්‍ය ආදරයක් රැගෙන එනවා. සමහර පුද්ගලයන් අපේ ජීවිතයට එන්නේ සදාකාලිකව රැඳී සිටීමට නොවේ. අපේ ආත්මය අවදි කිරීමටයි. ඔබ හමුවන සහකරු ඔබේ කර්මය සම්බන්ධ විය හැකියි. නමුත් මතක තබා ගන්න. ඔබට ලැබිය යුත්තේ වේදනාව නොව සංසුන් ආදරයයි. මෙවැනි ආධ්‍යාත්මික ආදර රහස් තවත් දැනගන්න කැමති නම් මෙම වීඩියෝවට ලයික් කරන්න. ඔබේ අදහස පහලින් ලියන්න. අපේ YouTube channel එක subscribe කරන්න. ඔබේ හදවතට සත්‍ය ආදරය ලැබේවා. විශ්ව මාතාවට ස්තුතිවන්ත වේවා.